ආයුබෝවන් දුවේ පුතේ. ඔයාට මම මතකද මම ඔයාලගේ සෙන්නත් ටීචර්. මතකයි නේද? ඔයාලට දැන් නිවාඩුනේ පුතේ. ඉතින් නිවාඩුවේ ගෙදර පරිස්සමෙන් ඉන්න ගමන් ඔයාලා අධ්‍යාපන කටයුතු කරන්න ඕන. නැත්තම් ආයේ පාසල පටන් අරගෙන පන්ති කාමරයට ගියාම ඔයාලට අමාරු වෙන්න පුළුවන්. නේද පුතේ? ඒ නිසා මටත් හිතුණා ඔයාලට මේ කාලය ඇතුළත ඔයාලට පොඩි පාඩම් කීපයක් කරන්න ඕන කියලා. කැමතිද? කැමති නේද? එහෙනම් අපි කරමුද බලන්න. අද මම ඔයාලට උගන්වන්න යන්නේ 3 වෙනි ශ්‍රේණියේ ගණිත විෂය නිර්දේශයේ පළවෙනි පාඩම. ගණන් කිරීම. ඔයාලා ගණන් කරන්න දැන් දන්නවා. හොඳටම දන්නවා. මතකයිද අපි දෙවෙනි ශ්‍රේණියේදී හොඳට ගණන් කරන්න ඉගෙන ගත්තා. පහසු ක්‍රම. මතකයිද? පොඩ්ඩක් මතක් කරලා බලමුද? මතක් කරමුනේ. දෙවෙනි ශ්‍රේණියේදී අපි ඉගෙන ගත්තා ගණන් කරන්න පහසු ක්‍රමයක්. මතකයිද? අර එක වත්තක පොල් වත්තක විශාල පොල් වත්තක විශාල පොල් ගොඩක මාම කෙනෙක් තනියම ලොරියකට පටවන්න තියනවා පොල්. හැබැයි ගණන් කර කර තමයි පටවන්න ඕන. ඉක්මනට පටවන්නත් ඕන. පොල් වත්තේ අයිති මාමත් ටිකක් හරි වසයි. එයා කියන ඉක්මනට කරන්න. ඉක්මනට කරන්න. ඉතින් මේ මාම හරි පාවු. එයාට ඉක්මනට පටවන්න ඕන. ඉතින් 1 2 3 1 මාමට පටවන්න හරි අමාරුයිනේ. මාම කල්පනා කරා කොහොමද මේක ඉක්මනට කරන්න කියලා. මතකයිද? මාම ක්‍රමයක් හොයාගත්තා. මාම ගත්ත පොල් ගෙඩි දෙක අතට. 2යි කියලා දැම්මා. තව දෙකක් ගත්තා. 2යි කියලා ලොරියට දැම්මා. 4යි. තව දෙකක් ගත්තා. ඒ දෙකක් දැම්මා. 6යි කියලා ගණන් කරගත්තා. තව දෙකක් ගත්තා. ඒ දෙකක් දැම්මා. 8යි කියලා ගණන් කරගත්තා. තව දෙකක් දැම්මා. ගත්තා. තව දෙකක් දැම්මා. එතකොට 10යි කියලා ගණන් කරා. ওই විදිහට පුතේ මතකයිද අපි දෙකෙන් දෙක ගණන් කරා. ලේසි නේද? මේ මාම අන්තිමට හරි ඉක්මනට දෙකෙන් දෙක ගණන් කරලා පොල් ටික ඉක්මනට ලොරියට පැටෙවුවා. මතකයි නේද ඔයාලට පහසු ක්‍රමී? එහෙනම් අපි අද දෙකෙන් දෙකට තවදුරටත් ඉගෙන ගනිමුද? කැමති නේද? කැමතිද පුතේ? හොඳයි. එහෙනම් අද දෙකෙන් දෙකට තවදුරටත් අපි ඉගෙන ගනිමු. තවදුරටත් දෙකෙන් දෙක ගණන් කරන්න ඉගෙන ගන්න තමයි දැන් සූදානම් වෙන්නේ. පොඩ්ඩක් බලන්නකෝ මේ බෝඩ් එක දිහා. මේ බෝඩ් එකේ ඉන්නේ මේ පන්ති කාමරයක සිසුන් සංඛ්‍යාවක්. අපි දන්නේ කොච්චර ඉන්නවද කියලා. අපේ පන්ති කාමරේ නෙවෙයිනේ නේද? අපිට සිද්ධ වෙනවා මේගොල්ලෝ ගණන් කරලා මේ පන්ති කාමරේ ළමයි කී දෙනෙක් ඉන්නවද කියලා දැනගන්න. අපි ගණන් කරමුද? හොඳයි මාත් එක්කම ගණන් කරන්න ඕන. හොඳයි බලන්න. අපි ගණන් කරන්නේ පුතේ කොහොමද? දෙකෙන් දෙක බලන්න. 2යි නේ. 2යි ඒ දෙන්නට තව දෙන්නෙක් එකතු වෙනවා. 4යි ඒ දෙන්නට තව දෙන්නෙක් එකතු වෙනවා. 6යි ඒ දෙන්නට තව දෙන්නෙක් එකතු වෙනවා. 8යි තව දෙන්නෙක්. 10යි 12යි 14යි 16යි 16ට තව දෙන්නෙක්. 18යි 20යි 22යි 24යි 26යි 28යි 30යි 32යි. කී දෙනෙක් ඉන්නවද පුතේ පන්ති කාමරේ ළමයි? 32ක් ඉන්නව නේද? අපි ආපහු ගණන් කරලා බලමුද? අපි එකපාරට ගණන් කරමු බලන්න. 2යි 4යි 6යි 8යි 10යි 12යි 14යි 16යි 18යි 20යි 22යි 24යි 26යි 28යි 30යි 32යි. අන්න බලන්න. කී දෙනෙක් ඉන්නවද පන්ති කාමරේ මේ පන්තියේ ළමයි? 32 දෙනෙක් ඉන්නවා. 32 දෙනෙක් ඉන්නවා. හොඳයි. අපි පුතේ තව දුරටත් මේක දෙකෙන් දෙකට ගණන් කරන්න ඉගෙන ගන්න තවදුරටත් තියෙනවා අපිට ගොඩාක් මේ ක්‍රියාකාරකම් කරන්න. ගෙදරදී ඉන්න ගමනුත් ඒවා කරන්න ඕන. දැන් ටීචර් ගණන දේ බලාගෙන කරලා ඊට පස්සේ ගෙදරදී ඉගෙන ගන්න ඕන. හොඳයි. අපි බලමු තව එකක් ගණන් කරන්න.
හොඳයි දුවේ පුතේ. දැන් අපි පන්තියේ ළමයි ගණන් කරානේ. පන්තියක හිටපු ළමයි ගණන් කරානේ. කී දෙනෙක් හිටියද කියලා නේද? දැන් අපිට පුළුවන් ආපහු තව දුරටත් පුතේ දෙකෙන් දෙක ගණන් කිරීම. දෙකෙන් දෙක ගණන් කිරීමට බලන්නකො මේ බෝඩ් එක දිහා. අපිට පින්තූර එකම වගේ පින්තූර ටිකකුත් තියෙනවා ගණන් කරන්න. අපි තව දුරටත් දෙකෙන් දෙක ගණන් කරන්න ඉගෙන ගන්න ඕන. එක වතාවක් නෙවෙයි දෙවතාවක් නෙවෙයි. දිගටම ගණන් කරොත් තමයි අපිට පුළුවන් වෙන්නේ දෙකෙන් දෙක ගණන් කරන්න ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ නේද? හොඳයි. බලන්නකො මේ බෝඩ් එක දිහා. අපි මේ මල් ගොඩාක් තියෙනවා. අපි දන්නේ මේ කොච්චර තියෙනවද කියලා මල්. එතන එකම වගේ මල් ගොඩක් තියෙනවා. අපි බලමුද කොච්චර තියෙනවද කියලා ගණන් කරලා. හැබැයි ගණන් කරන්න ඕන මතක තියාගන්න කොහොමද? දෙකෙන් දෙක. දෙකට දෙකක් එකතු වෙනවා. ඒ හතරට තව දෙකක් එකතු වෙනවා. 6 වෙනවා. ඒ 6ට තව දෙකක් එකතු වෙනවා. 8 වෙනවා. අන්න ඒ විදිහට අපි ගණනලා බලමුද? හොඳයි. බලන්න බෝඩ් එක දිහා. 2යි. මල් 2යි. 4යි. 6යි. 8යි. 10යි. 12යි. 14යි. 16යි. 18යි. තව දෙකක් 20යි. 22යි. 24යි. 26යි. 28යි. 30යි. 32යි. ඒ 32ට තව දෙකක් එකතු වෙනවා 34යි. 36යි. 38යි. 40යි. 42යි. 44යි. 46යි. 48යි. 50යි. 52යි. 54යි. 56යි. 58යි. 60යි. 62යි. 64යි. 66යි. 68යි. 70යි. 72යි. 74යි. 76යි. 78යි. 80යි. 80ට තව දෙකක් 82යි. 84යි. 86යි. 88යි. 90යි. 90ට දෙකක් 92යි. 94යි. 96යි. 98යි. 98ට දෙකක් 100යි. මල් කීයක් තියෙනවද පුතේ මෙතන? මල් 100ක් තියෙනවා නේද? අපි ආපහු එක දිගට ගණන් කරලා බලමුද? හොඳයි. 2 4 6 8 10 12 14 16 18 20 22 24 26 27 30 32 34 36 38 40 42 44 46 48 50 52 54 56 58 60 62 64 66 68 70 72 74 76 78 80 82 84 86 88 90 92 94 96 98 100 මල් කීයක් තියෙනවද පුතේ? 100ක් තියෙනවනේ. දෙකෙන් දෙකට තමයි අපි ගණන් කරන්නේ. අපිට පහසුයි දෙකෙන් දෙකට ගණන් කරන එක. 1 2 3 4 කියමු ගොඩාක් වෙලාවක් යනවා. අපි මේ පහසු ක්‍රමයක් අපිට ගණන් කිරීමට පහසු ක්‍රමයක් අපි දෙක වසරේදීත් ඉගෙන ගත්ත පුතේ. බලන්න හොඳට මතක ඇති. ඒ වගේම තමයි තුන වසරට මේක තවදුරටත් ඉගෙන ගන්න තියෙනවා. පළමු පාඩම. අපේ 3 ශ්‍රේණියේ පළමු පාඩම. දැන් මතකයි නේද පුතේ මෙතන මල් කීයක් තියෙනවද? එකම වගේ මල් 100ක් තියෙනවා. හොඳයි. හැබැයි පුතේ දැන් අපි පන්තියේ ළමයි ගණන් කරා, මල් ගණන් කරා. අපිට තියෙනවා තව මේ පාඩම ඉවර කරන්න ඉස්සෙල්ලා තව පොඩි වැඩක්. ද්‍රව්‍ය ගණන් කරන්න තියෙනවා. ද්‍රව්‍ය ටිකක් ගණන් කරන්න ඕන. තේරෙනව නේද? අපි ගණන් කරලා බලමුද? හොඳයි. හොඳයි දුවේ පුතේ. අපි දැන් දෙකෙන් දෙක ගණන් කරනකොට ද්‍රව්‍ය ගණන් කරන්නයි හදන්නේ. ඔයාලට මතකයි මේ මොනවද කියලා? මේ මොනවද? මාබල් බෝල. මොනවද? මාබල් බෝල. ඔයගොල්ලෝ කියන්නේ ජිල් බෝල කියලා. මතකයි නේද? අපි බලමු මේකේ තියෙන ගොඩාක් මන් දන්නේ කොච්චර තියෙනවද කියලා. අපිට පහසුවට අපි ගණන් කරන්නයි මේ ටික ඕන. ගණන් කරලා බලන්න ඕන මෙතන කොච්චර තියෙනවද කියලා. අපි ගෙනලා බලමුද? හැබැයි මාත් එක්කම ගණන් කරන්න ඕන. තේරුණා නේද? හොඳයි. බලමු. ඔන්න මම දෙකක් ගත්ත අතට කොච්චරද? 2යි. අපේ පාඩම දෙකෙන් දෙක ගණන් කිරීම. ඔන්න එහෙනම් අපි දෙකෙන් දෙක ගණන් කරමු. ඔන්න 2යි 4යි 6යි
8යි 10යි 12යි ඔයාලා මාත් එක්ක ගණන් කරන්න ඕන හොඳයි 12ට පස්සේ 14යි තව දෙකක් ගත්තම 16යි තව දෙකයි 18යි තව දෙකයි 20යි 22යි 24යි 26යි 28යි තව දෙකක් ගත්තා 28ට පස්සේ ඔන්න 30යි 30ට තව දෙකක් එකතු වෙනවා කීයද 32යි 32යි තව දෙකයි 34යි තව දෙකයි 36යි total මාත් එක්කම ගණන් කරන්න ඕන 6යි 30 36ට පස්සේ 38යි තව දෙකක් එකතු වුණාම 38යි 38යි 40යි 42යි 44යි 46යි 46ට පස්සේ 48යි 48යි 50යි 52යි මාත් එක්කම ගණන් කරන්න 52ට පස්සේ 54යි 56යි 58යි 58ට තව දෙකක් එකතු වුණාම 60යි 62යි 64යි 66යි 68යි 68ට තව දෙකක් එකතු වුණාම 70යි 72යි 74යි 76යි 76යි තව දෙකයි 78යි 78ට දෙකයි පුතේ තව එතකොට කීයද 80යි 80යි 80ට පස්සේ තව දෙකයි 82යි 84යි 86යි 86යි 88යි 90යි 88ට දෙකක් එකතු වුණාම 90යි 92යි 94යි 96යි 98යි 98ට දෙකක් එකතු වුණාම පුතේ 100යි දැන් ඔයාලට කියන්න පුළුවන්ද මේ මාබල් බෝල නැත්නම් දීල් බෝල කීයක් තියෙනවද මෙතන කීයක් තියෙනවද පුතේ 100ක් තියෙනව නේද කීයක් තියෙනවද 100යි දෙකෙන් දෙකට ඉගෙන ගන්නකොට අපිට හරිම පහසුවෙන් දෙකෙන් දෙක ගණන් කරන්න පුළුවන් වෙනවා හොඳයි දුවේ පුතේ අපිට තව එක ක්‍රියාකාරකමක් කරලා බලමු ඔයගොල්ලන්ට තව දුරටත් දෙකෙන් දෙක පාඩම ඉවර කරන්න ඉස්සර වෙලා ඒකත් කරලම ඉන්න හොඳයි මම තව එක ක්‍රියාකාරකමක් කරනවා හොඳයි දුවේ පුතේ අපි දෙකෙන් දෙක ගණන් කිරීමේ පාඩමේදී අපි ඉස්සල්ලාම ළමයි කී දෙනෙක් ඉන්නවද කියලා ගණන් කරා. ඊට පස්සේ අපි මල් ගණන් කරා නේද? ඊට පස්සේ අපි මල් ගණන් කරා. ඊට පස්සේ අපි ද්‍රව්‍ය ගණන් කරා. අපි මාබල් බෝලක් ගණන් කරා. දැන් අපේ පාඩම අවසන් කරන්න ඕන පුතේ. අපි ඒක ඔක්කොම කරත් අපි සංඛ්‍යා ගණන් කරන්න ඕන සංඛ්‍යාව. අපිට තියෙනවා සංඛ්‍යා ටිකක් ගණන් කරන්න. අපි දැන් ඔච්චර වෙලා ගණන් කරපු ඒවා තමයි දැන් මෙතන තියෙන්නේ මේ බලන්න සංඛ්‍යාංක ගණන් කරන්න එපා දෙකට දෙකක් එකතු වුනහම නේ පුතේ 4 වෙන්නේ 2 4 6 8 10 12 14 16 18 20 22 24 26 28 30 32 34 36 38 40 42 44 46 48 50 52 54 56 58 60 60 දෙකක් එකතු වුනහම 62 62 64 66 68 70 72 74 76 78 80 82 84 86 88 90 92 94 96 98 100 ඔන්න පුතේ අපේ පාඩම දෙකෙන් දෙක 100 දක්වා සංඛ්‍යා දෙකෙන් දෙක ගණන් කිරීම
බලන්න අපි දෙකෙන් දෙක ගණන් කරලා මේක ගෙදරදිත් පුතේ මේක නැවත ගණන් කරලා ඉගෙන ගන්න ඕන. මොකද පහසුවෙන් ඉක්මනට කියන්න පුළුවන් වෙන්නේ. දැන් මේ හැම සංඛ්‍යාවකටම වෙලා තියෙන්නේ දෙකක් එකතු වෙලා. දෙකට දෙකක් එකතු වෙලා 4 වුණා. 4ට දෙකක් 6 වුණා. ඒ වගේ දෙකෙන් දෙක එකතු වෙලා ගිහිල්ලා තමයි හැදිලා තියෙන්නේ. බලන්න 100 දක්වා. ටට්ටක් ගාලා කියන්න පුරුදු වෙන්න මේක පාඩම් කරගන්න ඕන. තේරුණා නේද පුතේ? එහෙනම් අදට අපි දෙකෙන් දෙක ගණන් කිරීම පාඩම අවසන් කරන්නයි හදන්නේ. හැබැයි ඊළඟ වතාවේ මම එනවා ඔයගොල්ලන්ට තව පාඩමකින්. එතකොට ඔයාලා මේ පාඩම මේ දෙකෙන් දෙක එකතු කිරීම තවදුරටත් හොඳටම ගණන් කරන්න ඉගෙනගෙන එන්න ඕන. තේරුණාද පුතේ? මේ පුතේ ඉගෙනගත්ත දෙයක් අපත යන්නේ නැහැ නේද? අහක යන්නේ නැහැ නේද? එහෙනම් ඔයාලා මේ අපේ ගුරුතුමී පාඩම් මාලාවත් එක්ක එකතු වෙලා හිටියොත් හැමදාම මම ඔයාලට පාඩම් කියලා දෙනවා. 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා සියලුම විෂයන් වලට මම ඔයාලට පාඩම් කියලා දෙනවා. එහෙනම් අපේ ගුරුතුමීත් එක්ක දිගටම රැඳිලා ඉන්න. හොඳට ඉගෙන ගන්න ඕන පුතේ. මම කියලා දෙන හැම පාඩමක්ම හොඳට අධ්‍යයනය කරලා හොඳින් ඉගෙන ගන්න. ආයුබෝවන්.